සුබ දවසක් දනුක මොටර්ස් YouTube channel එකෙන් අපි ඔයගොල්ලන්ව පිළිගන්නවා. වෙනදා වගේම අලුත් දෙයක් අදත් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නයි යන්නේ. ඇත්තටම දැන් ගොඩක් බැලුවොත් එහෙම ඔයගොල්ලෝ ගාව tool එකක් තියෙනවා. නමුත් ඒ tool එකෙන් තව වැඩ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ ගැන හරියට දැනුවත් වීම නැහැ. ඔයගොල්ලෝ බොහෝ දුක් විඳිනවා පොඩි වැඩක් කරගන්න ගියාම ඒ tool එක නැතුව. ඔයාලා වෙන විකල්ප වලට ගිහිලා දිනවා කපන කටු මිටි වලට. එහෙම නැතුව අපි tool එක කොහොමද වැඩ ගන්න කියලා මම කියන්නම්. මං ඉස්සෙල්ලාම කියන්නම් tool එක කොතෙන්ද දෝනේ කියලා. මේ බලන්න පොඩ්ඩක් මේ head එක දිහා. මේ cam එක මේ පෙලක් වාහනවල නම් මේ cam එක මෙහෙම ඇද්ද ගමන් එනවා. එක්ක මෙහෙම තට්ටුවක් දැම්මොත් දී කොටයකට එනවා. දැන් මේ cam මෙහෙම එන්නේ නැහැ. තට්ටුවක් දැම්මට මේක ගොඩක් හිර වෙලා තින්නේ. ඒකට හේතුව තමයි මේ කලින් මේ ලං කරලා පෙන්නන්න. මේ කලින් මෙතනින් කපන කටු තියලා මේ විදිහට ගහලා මෙතන රිවර්ට් වෙලා තියෙන්නේ මේ. පේනවද? මෙහෙම ගහලා මේ පේනවද මේ මිටි පාරවල් ඔක්කොම ගොඩ තියෙනවා. ලොකු කරලා පෙන්නන්න මෙතන. මේ තියෙන්නේ මේ මෙතෙන්ට කපන කටු පාරවල් මිටි පාරවල් තියලා මෙහෙම ගහලා තමයි මේක ගලවන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ ගාව මේ tool එක තියෙනවා මේකේ. ඕගොල්ලෝ වැඩේ ගන්න දන්නේ නැතිකම තමයි තියෙන්නේ. දැන් මම අද පෙන්නන්නම් මේ tool එක මොකක්ද කියලා. මේ පාන්න මේකට කොච්චර කපන කටු පාරවල් ගහලා මේක රිවර්ට් එක රිවර්ට් වෙලා තියෙන්නේ මේ ටික. දැන් මේ කෑම් එක තව මේ හිර වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. මේ ටික ඔක්කොම රිවර්ට් වෙලා දැන් වෙනත් කෑම් මෙහෙම අතින් ඇද්දාමත් එනවා. දැන් පෙලක් ඒවා මෙහෙම තට්ටුවක් දැම්මහමත් මේ කෑම් එක ලී කොටයකට එනවා. නමුත් මේකේ එන්නේ නැහැ. මොකද මේ ටික ඔක්කොම රිවර්ට් කරලා තියෙන්නේ. කලින් ගලවලා. ඊට පස්සේ ඒ වගේම මිටියෙන් ගහලා ගම තමයි මේක බස්සලා තියෙන්නේ. අපි බලමු මේ tool එක මොකද්ද? කොහොමද මේක ගලවන්නේ ලේසියෙන්ම කියලා. මේ ගොඩක් හිරයි මේ කෑම් එක. ඔයගොල්ලෝ බලන්න දැන් ඔයගොල්ලෝ කෑම් මෙහෙම තට්ටු කරාම එනවනේ. එහෙම එන්නේ නැහැ මේක. පේනවද? ඔය දැක්කද? මේ ඒක නිසා අපි කොහොමද ගලවන්නේ කියලා බලමු. ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ මොකද්ද කියලා. පෝස්ටොක් වාහනේ ඔරිජිනල් මෙන වාහනේ ප්ලග් බොක්ස් එක. මේ තියෙන්නේ. තේරෙනවද? මේ වගේ කෑම් එකක් ගලවනකොට මේකට කපන කටු වලින්වත් මිටියෙන්වත් ඒ කියන්නේ මොනවා හරි ලොකු ස්ක්‍රුත් නියන දාලවත් මෙහෙම ලිවර් කරලවත් එහෙම මුකුත් කරන්න බෑ. දැන් මේ කෑම් එක කලින් ගලවලා මේ මේහෙත් ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ තැන් මේ මිටි පාරවල් ගහලා මේ තියෙන්නේ. පේනවද? මේ තැලිලා තියෙන්නේ ඔක්කොම. ඊට පස්සේ මේවෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. මේ තැලිච්ච පාරවල් තමයි මේ තියෙන්නේ මේ. තේරෙනවද? ඒ කියන්නේ මෙහෙම ලිවර් දාලා මෙහෙම උස්සලා. තේරෙනවද? ඔය එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ ගාව මේ ප්ලග් බොක්ස් එක අනිවාර්යෙන් තියෙනවා. මේ ප්ලග් බොක්ස් එකෙන් තමයි මේක ගලවන්න ඕනේ. තේරෙනවද? ඒකට තමයි මේකට මේ තවු දෙකක්ම ගහලා ඉවලක් තියෙන්නේ. හරි සරලයි. ප්ලග් බොක්ස් එක මෙහෙම කතිරේට තියාගත්තා. පැට් වොෂර් දෙකක් ගත්තා මේ වගේ 10 යන දෙකක් ගත්තා. ඔන්න බලන්න අපි මේක ගලවනවා. එන්නේ නැති මේ අල්ල ගන්න මේක එක කෙලින් තියන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි තියන්නේ. මොකද මේ නැත්තම් පොඩ්ඩක් අවුලන මේ යන්නේ ටිකක් කොහොම සාමාන්‍යයෙන් හොඳට අහු වෙනකන් තද කරන්න. ඔය තියෙන්නේ. තේරෙනවද? දැන් මේ නට් දෙකෙන් මීට ඕගලන්ට පුළුවන් කිසිම කරදරයක් නැතුව පුලර කරගන්න. ඕගලන්ට ඔන්න මං අලුත් ටූල් එකක් ඕගොල්ලෝ ගාව තියෙනවා. ඕගොල්ලෝ මෙච්චර කල් දුක් විඳින්නේ බොරුවට කියලා. ඕගොල්ලන්ට හිතේ මේකෙන් කවුරුත් ගල්ලා නැහැ. මේ අද පෙන්නනකම් මං ඒකත් හොඳට මතක තියාගන්න. කිසිම බාසුන් නැහැ කෙනෙක් මේ වගේ ක්‍රමයකින් මේක කලවලා නැහැ. තමන් ළඟ තියෙන ටූල් එකකින් මේකත් පෙන්වන්නේ ලංකාවේ පළවෙනි පාර්ට් ඔය YouTube channel එකකවත් මේ වගේ ටූල් එකක් ඕගොල්ලෝ දැක්කට කරන වැඩ ගැන දැනගෙන ඉඳලා නැහැ. ඔන්න බලන්නකො ලස්සනට දැන් මේ කෑම් එක අපිට එළියට එන තාලේ. දැක්කද? ඔය කිසිම අමාරුවක් නැතුව බැලන්ස් වෙවි එනවා. ඕගොල්ලෝ මෙච්චර කල් ටූල් තියාගෙන තමයි කපන කටුවයි මිටියයි භාවිතා කරලා තියෙන්නේ. පේනවද? ඔන්න බලන්නකො. දැන් මොකද වෙන්නේ? කෑම් එක ටික ටික ඉස්සරහට එනවනේ. ගොඩක් රිවර්ට් කරලා මේක කට්ටිය ගලවන්න ගිහිල්ලා. හැම කෑම් එකක්ම ඉතින් තට්ටු දදා ගලවන්න නැතුව මේ වගේ ක්‍රමයකට ගලව ගන්නවා නම් වඩා හොඳයි. මේ එතකොට මේ කිසිම තැනකට හානියක් මුකුත් නැහැ.
හොඳට ගැලවිලා බැලන්ස් එකට ඇනෙට එක දෙපැත්තට මෙහෙම තද කරාම නිකම්ම ගැලවිලා එනවා. මේ බලන්න. දැක්කද? ඔයගොල්ලෝ ගාව ටූල් එක තියාගෙන ඔයගොල්ලෝ මෙච්චර කල් දුක් විඳලා තියෙනවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා අනිවාර්යෙන් පෝස්ට් එක පොඩි ප්ලග් එක ගලවන ප්ලග් බොක්ස් එක ඔරිජිනල්. නමුත් ඔයගොල්ලෝ මේකට පුළුවන් තරම් අපඩ කටුවේ හෙඩ් ඇද වෙනකම් මිටියෙන් තඩි බාපු එක විතරයි කරේ. දනුක මෝටර්ස් එකකින් අද මම කියලා දුන්නා ඔයගොල්ලන්ට කොහොමද මේක ගලවගන්නේ කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකක් ගෙන එන්න බලාපොරොත්තු වෙයි. සමුගෙන යන්න දනුක මෝටර්ස් එකෙන්. පැදී සිටියට ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්.